හායි කොහොමද ඔයාලට? අද මම ඔයගලන්ට අරගෙන ආවේ කොහොමද පරිප්පු වඩේ හදන්නේ කියලා. මුලින්ම මම පරිප්පු ටික පෙඟියන්න තියලා ඒ ටික බ්ලෙන්ඩර් කරගත්තා පොඩ්ඩක් කෑලි හිටින විදියට. ඇට ටිකකුත් වෙනම අයින් කරලා ඇට ටිකකුත් ඒකටම එකතු කරගත්තා. ඊට පස්සේ ඒකට මම ලුණු කුඩු කෑලි මිරිස් උම්බල කඩ කපාගත්ත ලූණු සුදු ලූණු ඉඟුඩු තලාගත්ත ටික කරපිංචා ටිකක් හීනයට කපලා කොච්චි අවු මිරිස් ටිකක් හීනයට කපලා දාලා පස්සේ මේ ටික සේරම හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන ඉවර වෙලා මේ විදියට අපි රවුම් හැඩයට පැතලි කරලා මේ විදියට ගැඹුරු කරේ බැද ගන්න තමයි තියෙන්නේ. හවස ඉඟුරු ප්ලේන් ටිකක් එක්ක බොන්න හොඳටම ගැලපෙන කෑමක්.